හරි. අයිබෝන් හැමෝටම මේ වීඩියෝ එක මූලික වශයෙන් කරන්නේ මේ අවුරුද්දේ 2026-27 අවුරුද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. මුලින්ම මම කවුද කියලා ඉන්න. මම හාස්‍ය හරිස්චන්ද්‍ර තිරින මුතුනායක බාහිර උපාධි පීඨයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දේශකවරිය ලෙස කටයුතු කරන්නේ මම. එතකොට මේ විෂය ඉගැන්වීම සඳහා මගේ තියෙන අධ්‍යාපන සුදුසුකම කතා කරොත් මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂවේදී උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පශ්චාත් උපාධියක් මාස්ටර් එකක් කරලා ඉන්නවා. ඒ වගේම 2023 සිට අඛණ්ඩව කැලණි විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනයේ විෂයත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය සඳහා දේශන කටයුතු කරනවා බාහිර උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. හරි. දැන් ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ විෂයන් තෝරගන්නකොට අපි ඇයි ජාත්‍යන්තර සම්බන්ධතාවක විෂයක් තෝරගත යුත්තේ? මේ කාරණේ හිතන්න ඕනි කාරණයක්. හරි? ඒ කියන්නේ අපි විශේෂම කලා උපාධියක් කරනවා නම් අපි කරන විෂයන් මොනවද? ඒ විෂයන් ඇයි අපි කරන්නේ කියන එක සම්බන්ධයෙන් හොඳ දැනුමක් අපිට තිබිය යුතුයි. එතකොට මේ වීඩියෝ එකේ මම මූලික වශයෙන් කාරණා කිහිපයක් කතා කරනවා. මම ජාත්‍යන්තර සම්බන්ධතා ගැන තමයි කතා කරන්නේ. පළවෙනියටම කතා කරනවා ඇයි අපි ජාත්‍යන්තර සම්බන්ධතාවක විෂයක් කළ යුත්තේ. හරි? එතනදී මම මුලින්ම කියන්නම් ඕගොල්ලන්ට මාර ඔපචුනිටි එකක් හම්බෙලා තියෙන්නේ බාහිර උපාධිය ඇතුළේ ජාත්‍යන්තර සම්බන්ධතා කරන්න. ඕගොල්ලෝ දන්නවා ලංකාවේ සෑහෙන බාහිර උපාධි තියෙනවා විශ්වවිද්‍යාලෙන්. හැබැයි කැලණිය සහ ජපුර විතරයි මේක ඔෆර් කරන්නේ. හරි? එතකොට මේක සෑහෙන ලොකු වරප්‍රසාදයක් ඕගොල්ලන්ට මහා තරගයක් නැහැ. හරි? සමහර විෂයන් තියෙනවා ඒවා කරන පිරිස වැඩි වෙන්න එළිය විශාල තරගයක් තියෙනවා. එතකොට එක පැත්තකින් ඕගොල්ලෝ මේ වගේ විෂයක් කිරීම තරගයක් නැහැ. ඊගව කාරණය තමයි අද ගත්තොත් එහෙම ඕගොල්ලෝ පහුගිය මාස ගාන ඇතුළේ ඕගොල්ලන්ට ජාත්‍යන්තර සම්බන්ධතා වලින් තොර ඒ වගේ නිවුස් එකක් අහපු නැති එකම එක දවසක්වත් තිබ්බද? අපි හිතලා බලනකොට අපි හිතමු මේ ඉරානයේ ඊශ්‍රායලය සහ ඇමරිකාව යුද්ධ කරනකොට ඒක විනාඩි ගාණක් ඇතුලේ ඒ මාස ගාන තුල අපේ රටේ ආර්ථිකයට අපේ රටේ තෙල් වලට මොනතරම් බලපෑමක් කරාද? මම හිතන්නේ මේ පහුගිය මාස ගාන තුල ජාත්‍යන්තර සංසිද්ධීන් දිහා බලනකොට ඔයගලන්ට තේරෙනවා ඇති මේ විෂය මොනතරම් වැදගත්ද කියලා. ජාත්‍යන්තර සම්බන්ධතා කියලා කියන්නේ එදාට වඩා අද ලෝකයේ ඇතුලේ මාරම ඩිමාන්ඩ් එකක් තියෙන විෂයක්. ඒ කියන්නේ අපි හැදෑරීම අතිශයම වැදගත් විෂයක්. මේ විෂය විශ්වවිද්‍යාලවලටම ගේන්නේ මේක විද්‍යාර්ථීන් හදාරන්න අවශ්‍ය නිසා. ඒ නිසා මම හිතනවා මේ විෂය හැදෑරීම ඔයගලන්ට මාරම ඔපචුනිටි එකක්. ආර්ට්ස් ඩිග්‍රී එක ඇතුලේ තමන්ගේ ආර්ට් ඩිග්‍රී එකේ වැලියු එක වැඩි කරගන්න සෑහෙන විශාල අවස්ථාවක් තියෙන විෂයක්. දෙවෙනි කාරණේ. ඔය මොනතරම් වැදගත් විෂයක් කරත් ඒකට රස්සා තියෙනවා. ඒක හිතන්නම ඕනි කාරණයක්. එතකොට එක පැත්තකින් ගත්තොත් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ආසයි ගුරු වෘත්තියට යන්න. එතකොට මේ විෂය ගුරු වෘත්තියට අවස්ථාවන් තියනවාද? තියෙනවා. මේ විෂය සමහර වෙලාවට දේශපාලන විද්‍යාව, A level වල දේශපාලන විද්‍යාව වගේ විෂයන් වලට ජාත්‍යන්තර සම්බන්ධතා විෂය හදාarලා තියෙන සිසුන්ට මේ ඉල්ලුම් පත්‍ර දාන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල ග්ලෝබල් පර්ස්පෙක්ටිව් කේම්බ්‍රිජ් සිලබස් එක නම් එඩෙක්සෙල් සිලබස් එක නම් ග්ලෝබල් පර්ස්පෙක්ටිව් වගේ සබ්ජෙක්ට් වලට ඕගොල්ලන්ට ග්ලෝබල් සිටිසන්ෂිප් වගේ යුනිට්ස් උගන්වන්න ඕගොල්ලන්ට දාන්න පුළුවන්. ඊට අමතරව පුරවැසි අධ්‍යාපනය, ඉතිහාසය මම කියන O level වල ඉඳන් ගත්තොත් ඒ වගේ විෂයන් වලට ඕගොල්ලන්ට අයදුම් පත්‍ර ඉල්ලීම් කරන්න පුළුවන්. හරි. ඒ ගුරු වෘත්තිය පැත්තෙන්. දැන් අපි විෂයක් තෝරගන්නකොට අපිට එකම එක රැකියාවක් විතරක් බලාගෙන විෂයන් කරන්න බෑ. ඒ කියන්නේ අපි ගුරු වෘත්තියට සිලෙක්ට් වුනේ නැත්නම් අපිට තියෙන අනිත් අවස්ථා මොනවාද? අන්න එතනදී තමයි මෙවැනි විෂයක් කරලා තිබීමේ විශාල වැදගත්කමක් තියෙන. ඒ කියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එක ගත්තත්, ගවර්න්මන්ට් සෙක්ටර් එක ගත්තත්, විදේශගතව රැකියාවක් කරත් සෑහෙන ඔපචුනිටිස් තියෙනවා මේ විෂය ඇතුලේ. අපි නිකන් කතා කරලා බලමු. අපි හිතුවොත් ගවර්න්මන්ට් සෙක්ටර් එක, ෆොරින් සර්විස් එක, ඊට පස්සේ ෆොරින් මිනිස්ට්‍රි එක, ඊට පස්සේ කොබ්බෑ කඩුව වගේ ආයතන, ඊට පස්සේ හියුමන් රයිට්ස් කමිෂන් එක, ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එක, ඒ වගේ ආයතන සහ අනිත් පැත්තෙන් ගත්තොත් NGOs, embassies, හරි ඊට පස්සේ විදේශගතව තියෙන embassies මේ හැම දෙයකටම මම මේ කියන්නේ මේ විෂය කෙරූ පමණින් ඒවට ඇප්ලයි කරන්න පුළුවන් කියන එක නෙවෙයි. හැබැයි සාමාන්‍ය කෙනෙක්ට තියෙන ඔපචුනිටි එකට වඩා මේ විෂය කරලා තියෙන කෙනෙක්ට තියෙන ඔපචුනිටි එක 100%ක් වැඩි. මොකද මේ රස්සාවලට මේ විෂය දැනුම තමයි හොයලා බලන්නේ. හරි ඊගාව කතන්දරය
ගොඩාක් දෙනෙක් හරි ආසයි මේ උපාධිය කරාට පස්සේ අපිට එකතන ඉන්න බෑ. අපි පරිපාලන වගේ දේවල් ලියනවා, ආදායම් සේවා, අධ්‍යාපන පරිපාලන, විදේශ සේවා මේ වගේ විවිධ එක්සෑම්ස් ලියනවා. මේ එක්සෑම් පේපර්ස් ටිකක් නිකන් අරගෙන බලන්න ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රශ්නයක් අහලා නැති එක පේපර් එකක්වත් ඔයගලන්ට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාලෝචිත දැනුමයි එකතු කරගන්නේ. එතකොට ඔය කියන විභාග ලියන්න විශාල දැනුමක් මේකෙන් හම්බ වෙනවා. සහ මම හිතනවා අද ලෝකේ ජීවත් වෙනවා නම් ඇත්තටම මේ විෂය පුදුමාකාර විදියට අපිට සමාජය තුළ අප්ඩේට් වෙන්න අවශ්‍යයි. හරි. එතකොට ඔන්න දැන් මම කිව්වා රැකියා අවස්ථා මොනවද? ඊළඟට අධ්‍යාපන අවස්ථා. ගොඩක් දෙනෙක් අහන කතන්දරයක් තමයි මේ විෂය කළා මිස අපිට පශ්චාත් උපාධි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒකෙදි අපිට ලංකාවේ වගේම ටිකක් වැඩි ඔපචුනිටි ටිකක් සමහර විෂයන් වලට සාපේක්ෂව IR වලට වැඩි ඔපචුනිටි ටිකක් පිටරට තියෙනවා. හරි. එතකොට ලංකාවේ ගත්තොත් එහෙනම් අපිට කොන්ෆ්ලික්ට් පැත්තෙන්, ඩිප්ලොමසි පැත්තෙන්, හියුමන් රයිට්ස් පැත්තෙන් සහ මම කරා වගේ IRම වෙන්න පුළුවන්. හරි. ඒ වගේ අපිට පශ්චාත් උපාධි කරන්න ලංකාවේ වගේම විදේශගතවත් අවස්ථාව තියෙනවා. ඊළඟට තමයි හරි ඉන්ට්‍රස්ටිංම කෑල්ල එන්නේ. ඇයි මේකට අපේ ආයතනය තෝරාගත යුත්තේ? හරි. එතනදී දැන් ජාත්‍යන්තර සම්බන්ධතාවක් විෂයක් උගන්වනකොට මම හිතනවා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා කියන එක ටිකක් ඉන්ට්‍රස්ටිං කාරණයක්. මොකද අපි මේ විෂය සෑහෙන්න ඉගෙනගෙන තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ 2015 ඉඳන් අඛණ්ඩව මම හදාරන විෂය තමයි ජාත්‍යන්තර සම්බන්ධතා. ඒ වගේම දැන් අභ්‍යන්තර සිසුන්ට නොලැබෙන බාහිර සිසුන්ට නොලැබෙන ගොඩාක් දේවල් අභ්‍යන්තර සිසුන්ට ලැබෙනවා. එතකොට අභ්‍යන්තර උපාධියක් කරපු කෙනෙක් විදිහට මම හැමතිස්සෙම උත්සාහ කරනවා මගේ ගාවට එන ළමයින්ට ජාත්‍යන්තර සම්බන්ධතා විතරක් නෙවෙයි. හරි විශ්වවිද්‍යාලය තුළ තියෙන ප්‍රසන්ටේෂන් ස්කිල්ස් වෙන්න පුළුවන්, කරියර් ගයිඩන්ස් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ලබා දෙන්න. මොකද මෙතනින් එහාට ගියාට පස්සේ, එළියට ගියාට පස්සේ අපි නිකම්ම GAQ එකක් ගත්ත කෙනෙක් විදිහට නිකම්ම බාහිර උපාධියක් ගත්ත කෙනෙක්ට වඩා යම් කිසි විදිහකට අපි ලංකාවේ නම්බර් 1 යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට් වෙනකොට ඒකට අවශ්‍ය පර්සනැලිටි එක හැදෙන්න ඕනේ. එතකොට මේකට අවශ්‍ය විදිහේ සියලු දේවල්ම මම හැකියතාක් මගේ පන්තිවල කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ප්‍රූෆ් බලා ගන්න පුළුවන්. මගේ Academy of හාස්‍ය හරිශ්චන්ද්‍ර කියන මගේ Facebook පිටුවට ගියොත් ළමයි දාලා තියෙන වීඩියෝස්, ළමයි කරලා තියෙන ප්‍රසන්ටේෂන්ස්, ළමයින්ගේ ෆීඩ්බැක්ස් දැක්කම ඕගොල්ලන්ට තේරෙයි මේක නිකම්ම නිකන් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ කතා කරන ක්ලාස් එකක් නෙවෙයි කියලා. හරි. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝටම බොහොම ආදරෙන් ආරාධනා කරනවා මෙච්චර හොඳ සබ්ජෙක්ට් එකක් අතාරින්න එපා. අපි අනිවාර්යෙන් හොඳට ඉගෙන ගමු. මම හරි ආසාවෙන් ඉන්න ඔයගොල්ලෝ එනකම් මාත් එක්ක ඉගෙන ගන්න. ඉතින් හැමෝටම සුබ පතනවා. ඔයගොල්ලන්ගේ උපාධි සිහිනය සැබෑ වෙන්න කියලා. ඒ වගේම මම ආරාධනා කරනවා ජාත්‍යන්තර සම්බන්ධතා වගේ හොඳ විෂයක් එක්ක අපි ඉස්සරහට ගමන යමු කියලා. බොහොම ස්තුතියි.